දැන් උදේ 5:00ට විතර පිටත් වුණේ. එනකොට පින්නතුනේ මේ හම්බන්තොට පැත්තේ මුස්ලිම් තරුණේ දුවගෙන ආව මංගාවට. මට කියනවා ඒ තරුණයෝ දන්නේ මේ බණ හර්මේ කියලා. මේ සාදුගේ මොටිවේෂන් තමයි අපි අහන්නේ. මුස්ලිම් දඩබ්බර තරුණයෝ 15ක් විතර එක්කහුවලා මාත් එක්ක ඡායාරූප ගන්නවා මොකේද? කොල්ලෝ කියනවා මේ අපි අහන්නේ ඔයා කියනෙව්වා. පින්නතුනේ මේකට ජාතියක් තියෙනවද? මේකට ආගමක් තියෙනවද? දෙසටක් මිත්‍යා මතවලින් ගහනව පිරිච්ච ඒ මුළු මහ ජම්බු දීපයම එක දහම් හඬට ධර්ම චක්‍රයට එක වචනෙට අවනත උනේ පින්නතුනි මෙහි තියෙන සත්‍යානුභාවය නිසාමයි. මතක තියාගන්න ධර්මයේ ගුණ කියන තැන කියනවා සන්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ පින්නත්නි සාන්දෘෂ්ටිකයි. අස්පනා පිට ප්‍රතිඵල එළවන සුළුයි. අකාලිකෝ අකාලිකයි. ඒ විතරක් නෙමෙයි මේකේ කෙලවර තමයි අර ඕපනයිකෝ නිවනට පමුණුවන සුළුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්න ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ බෞද්ධයෝ හැටියට අපිට තියෙන්න ඕනේ මේ කරන හැම පිනක්ම මේ කුසලයක්ම මේ හැම කියන වචනයක්ම සත්පුරුෂ අම්මේ තාත්තේ කෙලවර අවසානයේ බෞද්ධයාගේ හුදෙක් පරමාර්ථය තමයි නිර්වාණය.